හායි යාළුවනේ උනති අද ගෙනල්ලා තියෙනවා අපි ෆුට්බෝල් ගේම් එක. ඉතින් අද කරන්න යන්නේ ෆුට්බෝල් මැච් එකක් ප්ලේ කරන්න නෙමෙයි. අපි අපේ ටීම් එකේ ජර්සි ඩිසයින් කරන්නයි. මොකද මම මීට කලින් වීඩියෝ එකකින් ජර්සි ඩිසයින් කරන හැටි කියලා දීලා නෑනේ. උන්ට අද අපි ජර්සි ඩිසයින් කරන හැටි බලමු. හරි ඉතින් අපි ජර්සි ඩිසයින් කරන්න නම් මයි ක්ලබ් කියන මේ යට තියෙන තැන ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ අපි කස්ටමයිස් කියන තැනට ක්ලික් කරලා එහෙමම යනවා අපි ජර්සි ඩිසයින් කරන්න ඕන තැනට. ඉතින් අපි ජර්සි ඩිසයින් කරන හැටි බලමු. ඉතින් මේ තියෙන්නේ අපේ හෝම් කිට් එක. මේ තියෙන්නේ අපේ දෙවනි කිට් එක. මේ තියෙන්නේ තුන්වෙනි කිට් එක. මේ ගෝල් කීපර් කිට්. අපි ගෝල් කීපර් කිට් හදන්නේ අපි සෙල්ලම් කරන කිට් එක විතරයි හදන්නේ. හරි එහෙනම් අපි මම මේ කිට් හදනකම් මේ වීඩියෝ එක බලනවා කට්ටිය. මේ යටින් තියෙන බටන් දෙක මේ මූව් කරාට පස්සේ අපිට ඕන ඩිසයින් එක ගන්න පුළුවන්. ඉතින් මැනික් දීලා හරි නැත්නම් කොයින් දීලා හරි අපිට මේව ගන්න පුළුවන්. මෙතනත් එහෙමයි. ඉතින් බලමු. මම මේ ඩිසයින් එක තෝර ගන්න. අපි කලර් එක දාමු. තද කොළ පාට වගේ. ඊපස්සේ අපි දෙවනි කලර් එකට දාමු. ලා කොළ පාට වගේ. රතු පාට වවුලන්නේ රතු පාට තියමු අපි. මේකෙත් රතු පාට තියමු. අපි ෂෝට් එකට ගියොත් ඊට අද මුල දාලා වවුලන්නේ ඉතින් රතු පාට. ඊට පස්සේ අපි මේස් දෙක පැත්තට ගියොත් මේකලා කොළ පාට දාමු. ඉතින් ඔය තියෙන්නේ මේ තියෙන්නේ අපේ හෝම් කිට් එක. ඒක ලස්සනයි නම් පහලින් කමෙන්ට් කරන් යන්න. ඔයාලා කැමතිම කිට් එක පහලින් කමෙන්ට් කරන් යන්න. අමතක කරන්න එපා. ඉතින් මේක සේව් කරගමු. මේ තමයි අපේ දෙවෙනි කිට් එක. අපි එහෙනම් මේකත් හදමු. මේ කිට් එකේ කොළ පාටින් අයින් වෙමු. අපි මේ කිට් එකේ ලා නිල් පාටට හුරු පාටක් දාමු. දැන් කොළ පාටටත් එක්ක දෙවනි කලර්. මේක අපි රතු දාමුද? මේකට අපි කොළ දාමු. තද කොළ. පස්සේ මේකටත් අපි කොළම භාවිතා කරමු. ඊට පස්සේ අංකයට අපි දාමු කළු පාට. ෂෝට් එකට අපි ගියොත් අපි එකට දාමු කොළ පාට. අපි කොළ පාට කළු පාට.
කොළ පාට. හරි ඉතින් මේ තියෙන අපේ දෙවනි කීට් එක. අවුලක් නැහැ නේද? ලස්සනයි නේ. හරි ඉතින් මේ තියෙන අපේ තුන්වෙනි කීට් එක. ඉතින් මේක තමයි ඉතින් අමුතු පාටකට හදලා තිබ්බේ මං කලින්. අපි මේක හදමු. මේකට දාමුද නිකන් රෝස පාට වගේ. රෝස පාට. ලස්සනයි අවුලක් නැහැ. ඊළඟ කලර් එකට මොකක්ද? ඊළඟ කලර් එක නිකන් රත්තරන් පාට වගේ ලයින් එකක් දාමු අපි. අවුලක් නැහැ ලස්සනයි. ඉතුරු ටික මම මෙහෙම තියන්න නිල් පාටට ගැලපෙනවා මේ ටික. අපි ෂෝට් එකට ගියොත් අපි ඒක රෝස දානවද රත්තරන් පාට දානවද? රත්තරන් පාට හොඳයි කියලා හිතනවා. මේකට අපි රෝස පාට දාමු. ඊට පස්සේ මේස් දෙක පැත්තට ගියොත් අපි මේකට දාමු රෝස පාට. හරි ඔය විදියට අපි තුන්වෙනි කිට් එකත් නිමා වෙනවා. ඉතින් ඔයාලා මේ කිට් තුනෙන් කැමති කිට් එක කලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් අද වීඩියෝ එකේ මේක විතරයි මම ගිහින් ඉන්නේ. එහෙනම් වැඩි කතාවක් නෑ. අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි මැච් එක ප්ලේ කරමු. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.